SL කෘෂි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එක. ඉතින් ඔයාලට මතක ඇති විවකා සම්බන්ධයෙන් අපි කතා කරද්දී විවකාවේ වැඩි දියුණු රෝපණ ක්‍රම සම්බන්ධයෙන් වීඩියෝ මාලාවන් කීපයක් අරගෙන ආවා. ඉතින් මේ අරගෙන එන වීඩියෝ මාලාවත් ඒ වැඩි දියුණු ක්‍රම සම්බන්ධයටම අදාළ වෙන තවත් එක වීඩියෝ එකක්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ SL කෘෂි YouTube channel එක subscribe කරවි නැති යාළුවෙක් නම් ඔයාලට පුළුවන් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපේ කලින් වීඩියෝ නරඹපු ප්‍රේක්ෂකයෙක් නම් එහෙම නැත්නම් අපි නරඹන අපේ යාළුවෙක් නම් ලංකාවේ ගොවි මහත්තයෙක් නම් ඔයාලා මේ වෙනකොට දන්නා මොනවද මේ වැඩි දියුණු රෝපණ ක්‍රම කියන්නේ කියලා. ඉතින් මෙන්න මේ රෝපණ ක්‍රමවලදී අපි කලින් වීඩියෝ එකකදී සඳහන් කරා පැරෂූට් තාක්ෂණය සම්බන්ධ. ඉතින් මෙන්න මේ පැරෂූට් තාක්ෂණය පාවිච්චි කරලා අපි කලින් වීඩියෝ වලදී සිද්ධ කරලා පෙන්නුවේ ඔයාලට ගොඩ එහෙම නැත්නම් ඔයාලගේ ගෙදර නිවසේ එහෙම නැත්නම් මිදුලේ කොහොමද මේ පැරෂූට් තවාන සකස් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක අරගෙන ආවට පස්සේ අපෙන් ගොඩක් දෙනෙක් තව දුරටත් මේ සම්බන්ධයෙන් විස්තර ඇහුවා. ගොඩක් ගොවි මහතුරුන්ට තියෙන මූලික ගැටලුවක් තමයි මේ කුඹුර. එහෙම නැත්නම් තමන්ගේ විවක ශේෂ්ත්‍රය තියෙන්නේ තමන්ගේ නිවසට වඩා සැලකිය යුතු දුරකින්. එතකොට මෙන්න මේ කියන ගොඩ තවාන එහෙම නැත්නම් පැරෂූට් තවාන නිවස තුල එහෙම නැත්නම් නිවසේ ස්ථානගත කරගන්න එහෙම නැත්නම් නිවසේ තවාන හදාගන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් ඒ හින්දා අපි හිතුවා ඔයාලට මේ තවාන කුඹුරේ එහෙම නැත්නම් ඔයාලගේ ලියක් දෙක කොහොමද හදාගන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඉතින් මෙන්න මේ තවානේදී ඔයාලට මූලිකවම අවශ්‍ය වෙනවා මෙන්න මේ පැරෂූට් තැටි. ඉතින් ඔයාලා දැන් තිරේ දකින්නේ මෙන්න මේ පැරෂූට් තැටියක් සාමාන්‍යයෙන් අඩියක් පළල අඩි 2ක් දිග පැරෂූට් තැටියක් තමයි අපි මේ සඳහා පාවිච්චි කරන්නේ. ඉතින් මේක ආකාර දෙකකින් මේ වෙනකොට වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. කළු පාට සහ සුදු පාට කියන ආකාර දෙකකින්ම මේ තැටි මේ වෙනකොට වෙළඳ පොලේ තියෙනවා. ඉතින් මේ තැටියක් ලොකු මුදලක් වෙන්නේ නැහැ ඔයාලට. ඔන්ලයින් හරහා එහෙම නැත්නම් ඔයාලගේ ළඟම තියෙන පලිබෝධනාශක අලෙවිසලක් මගින් මෙන්න මේ තැටි මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ළඟම තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානයට යන්න. එහෙම නැත්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක නිලධාරියෙක් හමු වෙන්න. ඒ මගින් ඔයාලට පුළුවන් සහනදායී මිලක් යටතේ මේ පැරෂූට් තැටි ලබා ගන්න. ඉතින් කොහොම හරි මොන විදියකට ඔයාලා තැටි මිලදී ගත්තත් ඔයාලට අක්කරයකට ආසන්න වශයෙන් තැටි 360ක වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ තැටි 360ක වගේ ප්‍රමාණය අපි ලියක් දෙක කොහොමද තවාන් දාන්නේ කියන කාරණේ තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලා අද දැනගන්න යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි අනිත් තවාන් යොදද්දි වගේම තමයි මේකෙදිත් බිත්තර හොඳින් පෙගවීම සිද්ධ කරගන්න. පෙගවීම සිද්ධ කරලා බීජ ප්‍රතිකාර කිරීමක් සිද්ධ කරගන්න. බීජ ප්‍රතිකාරය සිද්ධ කරලා දිනක් ගත වුණු ඒ කියන්නේ දවසක් යහන් කරපු බීජ තමයි අපි මේ සඳහා භාවිතා කරන්නේ. ඒ කියන්නේ මේකට වැඩිය හොඳයි හකු පැලිච්ච අවස්ථාවේ එහෙම නැත්නම් හකු පැලිලා පැය කිහිපයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිලිමීටර 5කට වඩා මුල අඩුවෙන් ඇදුණු අවස්ථාවේ බීජ භාවිතා කරන්න පුළුවන් නම් මේක වඩාත් සාර්ථක වෙනවා. ඉතින් මුලින්ම මේ වැඩේදී ඔයාලට ඕන කරනවා තුනී ඉටිකොල කිලෝ 2-3ක විතර ප්‍රමාණයක්. ඒ වගේම පත්තර කිලෝ 5ක් 6ක්. ඒ වගේම තැටි 360කට ආසන්න ප්‍රමාණයක් මම මේ කිව්වේ අක්කරයක තවාණක් සඳහා. ඉතින් මෙන්න මේ කියන ද්‍රව්‍ය ටික ඔයාලා මුලින්ම සපයා ගැනීම සිද්ධ කරන්න ඕන. ඊට අමතරව බිත්තර විටික පැලවෙලා තියෙන්න ඕන. මෙන්න මේ තවාණ යොදන අවස්ථාව වෙනකොට ඔයාලා මූලික බිම් සැකසීම කටයුතු අවසන් කරලා තියෙන්න ඕන. ඒ අපි තවාණ යොදන්න බලාපොරොත්තු වෙන ලියද්දි. හරියට මේ වගේ. ඉතින් මෙන්න මේ විදිහට තවාණය බිම් සැකසීමේ කටයුතු අවසන් කරලා ඔයාලට පුළුවන් පාත්ති බෙදා ගැනීම සිද්ධ කරන්න. ඔයාලට පහසුයි මේක අඩි 5 පාත්ති විදිහට බෙදා වෙන් කරගත්තොත් මොකද එතකොට අපිට තවන් නඩත්තු කරන්න වගේම තැටි નિયમિત ආකාරයට අතුර ගන්න පහසුවක් වෙනවා. ඉතින් මේ පාත්ති නිවැරදිව සකස් කරලා මේ පාත්ති දෙකක් අතර යොදන ඇල සාමාන්‍යයෙන් අඩියක් එකහමාරක් විතර පළලට තියාගන්න. නැවතත් ඔයාලට පුළුවන් අඩි 5ක විතර පාත්තියක් පිළියෙල කරගන්න. ඉතින් මේ පහේ පළල පාත්තිය ඔයාලට ලියදී තියෙන තරම් දිගකට භාවිතා කරන්න පුළුවන්. වැඩිය හොඳයි මේක නැගෙනහිර බටහිර දිශාවට ස්ථානගත වෙන විදිහට ඔයාලට පාත්ති සකසා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ පළල පැත්ත නැගෙනහිර බටහිර දිශාවට එන විදිහට සකස් කරගත්තොත් මේකට මේ පාත්තියට හොඳින් සූර්යාලෝකයේ වැටීම හින්දා ඔයාලගේ පැල හොඳින් වර්ධනයක් බලා ගන්න හැකියාව තියෙනවා. මේ විදිහට ඔයාලා ලියද්ද සකස් කරගත්තට පස්සේ මුලින්ම කරන්න ඕන ඔයාලගේ තුනී ඉටි කොලේ අරගෙන පොළවේ මෙන්න මේ ඔයාලා දැන් තිරේ දකින්න වගේ හොඳින් එලා ගැනීම සිද්ධ කරන්න. එලා ගැනීම සිද්ධ කරලා මේ අතරමැද තියෙන වායු අවකාශ අයින් කරන්න. ඉටි කොලේ තැනින් තැන චූටි චූටි පැලුම් එහෙම නැත්නම් කැපුම් විදිහට කැපුම් යෙදීම සිද්ධ කරලා ඒ මැද තියෙන වාත අවකාශයත් ඉවත් කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලා ගෙදරදි කරනවා වගේම තමයි තවන් තැටි ටික එහෙම නැත්නම් පැරෂූට් ට්‍රේ ටික ඔයාලට පුළුවන් මේ පාත්තිය පුරා අතුරා ගැනීම සිද්ධ කරන්න. මේ විදිහට අතුරලා ඉවරලා ඔයාලගේ සකසා ගත්ත ලියද්ද තියෙන
දියාරු මඩ. ඉතින් මෙන්න මේ දියාරු මඩ සකසා ගැනීමේදී තමයි වැදගත්ම දේ තියෙන්නේ. මේකෙදි ඔයාලා පුළුවන් නම් මුල්ම අවස්ථාවේ මේ මඩ යොදන්න කලින් පැරෂුට් තැටි වලට කැට පොහොර එහෙම නැත්නම් මඩ පොහොර එක ඇටය ගානේ වැටෙන විදියට ආසන්න වශයෙන් එක ඇටයක් වැටෙන විදියට මේ මඩ පොහොර ටික යෙදීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට ඔයාලට යන මඩ පොහොර ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මඩ පොහොර ටික යොදලා හැබැයි ඔයාලට යොදන්න බැරි කෙනෙක් නම් ඒ අවස්ථාවේ ඒක ගැටලුවක් නැහැ. එහෙම බැරි කෙනෙක් නම් ඒත් මෙන්න මේ ඉදිරි පියවර ටික අනුගමනය කරන්න පුළුවන්. දාන කෙනෙක්ට මේ මඩ පොහොර ටික දාලා මේ කියන ඉදිරි පියවර ටික අනුගමනය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තැටි ටික අතුර ගන්න. අතුරලා ඉවරලා අපි සකස් කරපු මඩ. ඒ කියන්නේ මෙන්න මේ ඔයාලා අරගන්න මඩවල ඒ කියන්නේ පිදුරු කෑලි එහෙම නැත්නම් වෙනත් අපද්‍රව්‍ය ගල් බොරළු වගේ දේවල් තියෙන්න බෑ. මේක පුළුවන් තරම් දියහරු ආකාරයෙන් අරගන්න. අරගෙන ඉවරලා ඔයාලට පුළුවන් මේ තැටි මත අතුර ගන්න. අතුරලා ඉවරලා පහසුම දේ තමයි ඔයාලගේ ගෙදර තියෙන වතුර ඉවත් කරන වයිපරයක් හොයාගන්න. වයිපරේ පාවිච්චි කරලා ඔයාලට පුළුවන් පහසුවෙන් මේ තැටි හරහා එහාට මෙහාට මඩ ටික ගමන් කරවලා සම්පූර්ණ සිදුරු වැහෙන ආකාරයට හරියට ඔයාලා දැන් දකිනා වගේ මඩ ටික තැම්පත් කරගන්න. මේ විදිහට මඩ තැම්පත් කරාට පස්සේ තමයි වැදගත්ම කාරණේ තියෙන්නේ. ඊට පස්සේ අපි සිද්ධ කරන්න ඕන මෙන්න මේ තවානට බීජය දීම. ඉතින් බීජ සාමාන්‍යයෙන් එක සිදුරකට ඇට 3ත් 4ත් අතර ප්‍රමාණයක් වැටෙනවා නම් වැඩිය හොඳයි. ඉතින් මේක ගණන් කර දාන්න බෑ. ඔයාලට මේක මෙන්න මේ දැන් තිරේ දකින ආකාරයට මේ තවාන් තැටිය පුරා ඒකාකාරීව විහිදිලා යන විදිහට ඉසීම සිද්ධ කරන්න පුළුවන්. මේ විදිහට ඉහලා ඉවර වෙලා ඔයාලට පුළුවන් මෙන්න මේ තැටියේ තියෙන මඩ අතරට මේ වී ටික පොඩ්ඩක් ගමන් කරවන්න. ඔයාලගේ ඇලේ තියෙන වතුරෙන් අත පොඩ්ඩක් තෙමලා තවන් තැටිය උඩ එහෙම නැත්නම් පැරෂුට් ට්‍රේ තැටිය උඩ අත තියලා පොඩි ප්‍රමාණයක තෙරපීමක් එකතු කරන්න. මෙන්න මේ විදිහට තෙරපීමක් එකතු කරාම යම් තරමකට මේ ඇට නිවැරදිව ඔයාලගේ සීදුරු තුලට එකතු වීම සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට සීදුරු තුලට ඇට එකතු වුණාට පස්සේ තවණක් එලි මහනේ යෙදුවම ගොඩක් දෙනෙක්ට සිද්ධ වෙන ගැටලුවක් තමයි මේ වී ටික කුරුල්ල ඇහිඳිනවා. ඉතින් මෙන්න මේ කුරුල්ල ඇහිඳින එක කොහොමද නවත්තන්නේ? ඒකට තමයි ඔයාලට මම කලින් සඳහන් කරේ පත්තර පිටු කිලෝ 5ක විතර ප්‍රමාණයක් අරන් එන්න කියලා. මේ විදිහට ගන්න පත්තර පිටු තනි පත්තර පිටු විදිහට වෙන් කරගන්න. එතකොට ඔයාලට පුළුවන්කම තියෙනවා මෙන්න මේක තවානේ තෙත තියෙන අවස්ථාවේ මේ පැරෂුට් තැටියේ බීජ යොදලා ඉවරලා ඔයාලා තිරේ දකින්න වගේ මෙන්න මේ තැටියේ උඩ අතුර ගන්න පුළුවන්. එතකොට මේ විදිහට තවන් තැටියේ මේ පත්තර පිටු අතුර ගත්තට පස්සේ ඔයාලට මේ බීජ වී ටික කුරුල්ලෝ ඇහිඳින එක සම්පූර්ණයෙන්ම නතර කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය පොද වැස්සක් මගින් මෙන්න මේ තවාන තියෙන මඩ ටික හේදිලා ඉවත් වීම සම්පූර්ණයෙන්ම අඩු කරගන්න හැකියාව තියෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මේ විදිහට පත්තර පිටු එළුවට පස්සේ කොහොමද මේ වී පැලවීම සිද්ධ වෙන්නේ කියලා. ඔව් මේ වී පැලවෙන්න මේ තවාන යෙදීමේදී මෙන්න මේ යොදන පත්තර පිටු කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ පත්තර පිටු තෙත් වෙන හින්දා පහසුවෙන් මේක ඊරාගෙන අලුතෙන් ගොබ එළියට මතුවීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පහසුවෙන්ම ඔයාලගේ ලියද්දී මේ තවාන ස්ථාපනය කරගන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා ඔයාලා බිමට තුනී ඉටි කොලයක් යෙදීම සිද්ධ කරන්න කියලා අපි අදහස් කරන්නේ. මෙන්න මේ තවාන දවස් 14ක විතර කාලයක් ශේෂ්ත්‍රයේ තියෙන හින්දා ගොයම් ගහේ මුල පොළවත් එක්ක ගැටෙන එක අවම කරගන්න එක. මොකද පොළවත් එක්ක ගැටුනොත් මේ තවාන ගලවද්දී වලට දැඩි අපහසුතාවයකට පත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක අඩු කරගන්න තමයි අපි මේ බිමට ඉටි කොලයක් යෙදීම සිද්ධ කරලා ඒ මත තවාන පිහිටවන්න කියලා උපදෙස් දුන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තවාන සකස් කරගත්තට පස්සේ දවස් 12ක් 14ක් ගියාට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැල ගලවලා ශේෂ්ත්‍රයේ ඉඳන්. හැබැයි පැල ගලවන්න කලින් අමතක කරන්න එපා මේ තවාන සහිත භූමියට ජලය ලැබීම දවසකට විතර කලින් නවතර කරගන්න ඕන. මොකද නැත්තම් මේ පැල ගලවද්දී අපිට මඩ තට්ටුවත් එක්ක පැලය ගලව ගන්න තරමක් දුරට අපහසු වෙනවා මේ තවාන තව දුරටත් එක්ව පැවතුනොත්. ඒ හින්දා අවසාන දිනේ හෝ දෙකක කාලේ ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රදේශයේ තියෙන කාලගුණ තත්ත්වයක් එක්ක මෙන්න මේ තවාන වියලීමට අරින්න. ඒ විදිහට වියරුණාට පස්සේ ඔයාලට පහසුවෙන් මේකේ පැල ගලව ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ගැටලුවක් ඇති මේකේ කොහොමද ගොබ ඇදෙන්නේ කියලා. ඔව්. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඉක්මනටම ඒ ගැන කෙටි වීඩියෝ එකක් අපි අපේ channel එකේ අප්ලෝඩ් කරනවා. එතකොට ඔයාලට පුළුවන් කොහොමද මේ පත්තර පිට ඉරාගෙන ගොබ ඇතිවීම සිද්ධ වෙන්නේ කියන කාරණය දැනගන්න. ඉතින් මම හිතනවා අද මේ තවාන යොදන ආකාරය ගොඩක් ගොවි මහතුන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා පැරෂුට් තවානක් යොදා ගන්න ඉඩකඩ සීමා සහිත වෙලා නම් තිබ්බේ චකිතයකින් නම් හිටියේ. දැන් මං හිතනවා ඒක ඔයාලගේ දුරු වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් ආරාධනා කරනවා මෙදා යලකන්නේ
අලුත් වගා ක්‍රමයක් අනුගමනය කළා සාර්ථක වැඩි ආසන්නයක් ලබා ගන්න සියලුම ගොවි මහතුරුන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද වීඩියෝ එකකින් අපි සමු ගන්නවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ඒ වගේම අනිත් අයට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉක්මනින්ම අපි මේකේ ගොබ ඇදෙන වීඩියෝ එක කෙටි වීඩියෝ එකක් විදිහට ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.